අද කතා බහ කරන්න කලින් මුලින්ම මේ වීඩියෝ එක බලමුකෝ. ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එක. ඉතින් අද කතා බහ මේ වීඩියෝ එක ගැන නෙමෙයි. අද කතා බහට මේ වීඩියෝ එකේ තියෙන දේකුත් සම්බන්ධයි. ඉතින් මං හිතුවා ඒ හින්දා මේ වීඩියෝ එක අපේ කතා බහට එකතු කරගන්න ඕනේ කියලා. හරි. අපි මෙහෙම කතාවට යමු. ඔයාලගේ බබා හම්බ වෙන්න ඔයාලා තෝරගත්තේ කොයි හොස්පිටල් එකද? ඒ කියන්නේ රජයේ හොස්පිටල් එකක්ද ඔයා තෝරගත්තේ? එහෙම නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් එකක්ද තෝරගත්තේ? එතකොට ඔයා රජයේ හොස්පිටල් එක තෝරගත්තා නම් ඇයි ඔයා රජයේ හොස්පිටල් එක තෝරගත්තේ? ඔයා ප්‍රයිවට් හොස්පිටල් එක තෝරගත්තා නම් විශේෂ හේතුවක් තිබ්බද ඔයා ප්‍රයිවට් හොස්පිටල් එකක් තෝරගන්න? ඒ කියන්නේ ඔයාගේ නිදහස, ඔයාගේ ඊට පස්සේ පහසුව, ඔය වගේ දේවල් හින්දාද ඔයා ප්‍රයිවට් තෝරගත්තා නම් ප්‍රයිවට් තෝරගත්තේ? මම මුලින්ම මෙහෙම ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්නම්කෝ. මම කැමතියි දැනගන්න ඔයාලා ඔයාගේ බබා හම්බ වෙන්න රජයේ හොස්පිටල් එකක වේවා ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියාම ඔයාට ඔයාගේ ජීවිතේ හම්බ වුණ කරුණාවන්තම නර්ස් කවුද? ඔයාට හම්බුණ කරුණාවන්තම ඩොක්ටර් කවුද? ඒ මොන හොස්පිටල් එකේද? සමහර කෙනෙක්ට මේක ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ ඔයාගේ බබාගේ බර්ත් ස්ටෝරි එකට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. කොහොම හරි කමක් නෑ. ඔයාගේ ජීවිතේ ඔයා හොස්පිටල් ඇඩ්මිට් වෙලා තියෙනවා නම් ඔයාට හම්බුණ කරුණාවන්තම නර්ස් හිටියේ කොයි හොස්පිටල් එකේද? අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. එතකොට දැන් වර්තමානය ගත්තහම ගොඩක් වර්තමානයේ අම්මලා වෙන්න ඉන්න අය, අම්මලා වෙලා ඉන්න අය පෞද්ගලික රෝහල් වලට යන ප්‍රවණතාවය වැඩි. ඒ වගේම තමයි එයාලා තෝරගන්නෙත් සිසේරියන් සැත්කම. සිසේරියන් ක්‍රමය තමයි තෝරගන්නේ එයාලගේ බබාව බිහි කරන්න. ගොඩක් දෙනෙක් මේ නෝමල් ඩිලිවරි එකට බයයි. ඉතින් ඒක දැන් නිකන් ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා තියෙනවා. සිසේරියන් සැත්කම කරන එක. ගොඩක් දෙනෙක් ඒ කියන්නේ අර එවෙලේ පහසුව ගැන හිතනවා. එවෙලට වේදනාවක් නැහැ, එවෙලට දැනෙන්නේ නැහැ. ඒ හින්දා සිසේරියන් සැත්කමට යන්න ඕනේ කියලා. හැබැයි මන් දන්න විදිහට රජයේ හොස්පිටල් වගේ ගත්තහම අම්මා කෙනෙක්ට තීරණය කරන්න දෙන්නේ තමන්ගේ දරුවා කොයි විදිහටද තමන් උපද්දවන්නේ කියන එක. මේක ડોක්ටර් තමයි තීරණය කරන්නේ. ડોක්ටර්ස්ලා 95%ක්ම යොදවන්නේ නෝමල් ඩිලිවරි එකට අම්මලාව යොදවන්නේ. හැබැයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මට නෝමල් ඩිලිවරි එකකට යන්න අමාරු. අන්නේ අම්මලා විතරමයි සිසේරියන් සැත්කමකට යොමු කරන්නේ. ඒ කියන්නේ බබාගේ බර වැඩි නම්, එහෙම නැත්නම් අම්මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, බබාට ප්‍රශ්නයක් තියෙනවා නම්, හදිසියෙ බබාව එළියට ගන්න වෙනවා නම් ඔය වගේ දේවල් වලට විතරයි. හැබැයි පෞද්ගලික රෝහල් වල තියෙන්නෙම ඒ කියන්නේ අම්මලා ගිහලා පෞද්ගලික රෝහල් වලින් රික්වෙස්ට් කරන්නෙම ડોක්ටර්ගෙන් සිසේරියන් සැත්කම. සිසේරියන් ක්‍රමයට බබාව ගන්න එක. ඉතින් මේ ක්‍රම දෙකම හරි අමාරුයි. ඒ කියන්නේ මම අහලා තියෙන විදිහට නෝමල් ඩිලිවරි එකකදී ඒ වෙලාවේ පේන් එක එනවලු. ඒ වෙලාවේ පේන් එක තිබුණට ඊට පස්සේ ඒකේ රිකවරි ටයිම් එක ගත්තාම ඉක්මනට හොඳ වෙනවලු. හැබැයි සිසේරියන් එකකට වගේ ගියොත් ඒ වෙලාවේ පේන් එක නැති වුණාට පස්සේ දවසකින් වේවා ඊට පස්සේ පේන් එක තියෙනවා. ඊට පස්සේ රිකවරි ටයිම් එකත් ගොඩක් කාලයක් යනවා අරකට සාපේක්ෂව. නෝමල් ඩිලිවරි එකට සාපේක්ෂව. ඊට අමතරව දැන් නෝමල් ඩිලිවරි එකකදී දාන මහුම් ප්‍රමාණය ගත්තාම සිසේරියන් එකකදී දාන මහුම් ප්‍රමාණය ගත්තාම හාත්පසින්ම වෙනස් ප්‍රමාණයක්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ සිසේරියන් එක ගැනයි නෝමල් ඩිලිවරි එක ගැනයි? ඔයාලගේ අත්දැකීම් කොහොමද? ඔයාලා මේ ක්‍රම දෙකෙන් කෝකද තෝරගත්තේ? ඔගේ වෛද්‍යවරයා ඔයාලට නිර්දේශ කරේ කොයි ක්‍රමයේද? එතකොට මෙතන අපේ මේ වීඩියෝ එක බලන අය අතරේ මේ ක්‍රම දෙක ඔස්සේම තමන්ගේ බබාව ඩිලිව කරපු අය
ඇති. බබාව උපද්දෝපු අය ඇති. ඉතින් ඔයාලගේ අත්දැකීමත් කියන් යන්න. ඔයාලගේ අත්දැකීම කොහොමද බබාගේ බර්ත් ස්ටෝරි එක මොන ක්‍රමේද තෝරගත්තේ, කොයි හොස්පිටල් එකද තෝරගත්තේ, එතකොට ඔයාගේ අත්දැකීම් කොහොමද, ඔයාට හොස්පිටල් එකෙන් හොඳ සපෝට් එකක් ලැබුණද, ඔයාට ඒ දේට එයාලා උදව් කරාද, පහසු වුණාද ඒ දේට, ඔයාලා මොකද හිතන්නේ? මේ ක්‍රම දෙක ගැනම ගත්තාම මොකද හිතන්නේ? සමහර අයගේ කතාවල මම අහලා තියෙනවා එයාලට හොස්පිටල් එකෙන් මේ විදිහට මෙහෙම දේවල් වුණා, එයාලට මෙහෙම කතා කළා, මෙහෙම බැන්නා, තව එයාගේ මානසිකත්වය අවුල් වුණා, මම දන්නේ නැහැ එහෙම හොස්පිටල් එහෙම තැන් තියනවද කියලා. ඒ කියන්නේ ඒ විදිහට ඩිලිවරි එකකට ගියාම අම්මා කෙනෙක්ට එහෙම සලකනවද කියන එක. හැබැයි ඉතින් මේ වීඩියෝ එක බලන අය අතරේ ඔයාලට ගොඩක් එක්ස්පීරියන්ස් ඇති. ඔයාලට ගොඩක් ඔයාලගේ ජීවිතවල අත්දැකීම් ඇති. ඔයාලට කොහොමද සැලකුවේ, ඔයාලට හොඳට සැලකුවද, ඔයාලගේ මානසිකත්වය හොඳට තියාගන්න යාලා උදව් වුණාද මේ හොස්පිටල් එකේ හිටපු ස්ටාෆ් එක. ඉතින් ඔයාලා කියන්න බලන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මගේ මේ වීඩියෝ එක බලන ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් වේවා, එහෙම නැත්නම් බබෙක් හදන්න බලාපොරොත්තු වෙන අම්ම කෙනෙක් වේවා, එයාලට ගොඩක් වටිනවා ඔයාලගේ මේ අදහස්. මොකද දැන් ප්‍රෙග්නන්ට් කෙනෙක් ඉන්නවා නම් එයා තාම ඩිසයිඩ් කරලා නැති වෙන්න පුළුවන් මම යන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකටද එහෙම නැත්නම් ගවර්න්මන්ට් හොස්පිටල් එකකටද කියලා. හැබැයි ඔයාලා මේ දෙන අදහස්, ඔයාලගේ කමෙන්ට්ස් වලින් එයාලට තීරණයක් ගන්න තවත් පහසු වෙන්න පුළුවන්. එයාලා මොන හොස්පිටල් එකද තෝරගන්නේ, ප්‍රයිවට්ද එහෙම නැත්නම් ගවර්න්මන්ට් හොස්පිටල් එකක් තෝරගන්නවද? ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න, ඔයාලගේ අදහස් කියන්න. ඔයාලට හම්බ වුණ හොඳම හොස්පිටල් එක මොකද්ද, හොඳම ඩොක්ටර් කවුද, හොඳම නර්ස් කවුද, ඔයාලට එයාලා කොහොමද රියැක්ට් කරේ, කොහොමද ඔයාලට සැලකුවේ, එතකොට ඔයා තෝරගත්තු ඩිලිවරි මෙතඩ් එක මොකක්ද, සිසේරියන් එකද, නෝමල් ඩිලිවරිද, ඔය හැම දෙයක්ම කමෙන්ට් කරගෙන යන්න. මොකද ඔයාලගේ ඒ එක්ස්පීරියන්ස් එක මගේ මේ වීඩියෝ බලන අයට ගොඩාක් වැදගත් වෙයි.